බොහොමයක් දෙනෙක් කියන කතාවක් තමයි අපි මේ මෙච්චර පින් කරලත් අපේ ජීවිතේ එක දිගට ප්‍රශ්න. එක පිට පුදුම ප්‍රශ්න ගොඩක් ජීවිතේට එන්නේ. මෙච්චර පින් කරලත් දෙවියොත් බලන්නේ නැහනේ කියලා සමහරු කියන කතාවක් තියෙනවා. අපි බලන්න ඕන කෙනෙක්ගේ ජීවිතයට නොකඩවා පිට එක දිගටම ප්‍රශ්න ගලාගෙන ඉන්නේ මොකද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ ඵල. අපි වපුරපු විදියට තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. ඵලදාව ලැබෙන්නේ. උදු වැපරුවා නම් උදු ලබා ගන්න පුළුවන්. මුං වැපරුවොත් මුං ලබා ගන්න පුළුවන්. අපි මේ එන්නේ අනවරාග වූ සංසාර ගමන. මේක දවසක දෙක එකක් නෙවෙයි. මේක පූර්වාන්තයක් පේන්නේ නැහැනේ, කෙලවරක් පේන්නේ නැති සසර ගමනක තමයි. අර භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝනේ අනවතග්ගෝ යම් භික්ඛවේ පුබ්බාකෝට්න පඤ්ඤායති. කෙලවරක් පේන්නේ නැති සසර ගමනක අපි ඇවිල්ලා මේ සුගති ආත්ම භාවයක් කරන මනුස්ස ජීවිතේ නැවතිලා කාලය ගත කරගෙන යනවා. මෙහෙම යද්දි මේ ජීවිතේ හැම කෙනාටම මේ පොදු කතාවක් තමයි අෂ්ටලෝක ධර්මය කියලා කියන්නේ. අද සැපට ඉන්න මිනිස්සයා තව ටික දවසකින් දුකටපත් වෙනවා. ඒ වගේම කීර්ති ප්‍රශංසා ලබන කෙනා හෙට නිന്ദා පහස ලබනවා. ඒක රජතුමාටත් එහෙමයි, සිටුවරයටත් එහෙමයි, සාමාන්‍ය මිනිස්සෙටත් එහෙමයි. ඒ වගේම මිනිස්සු පිරිවරාගෙන ඉන්න කාලයක් එනවා. මිනිස්සු Tamanට හවුහරන්ට කිසිම මිනිස්සෙක් නැති වෙලා යන කාලෙකුත් Tamanගේ ජීවිතේ. ඒ ඔය සැප දුක් ලාභ බලාභ කියන මේවා ලෝකේ අෂ්ටලෝක ධර්මයනේ. මේක හැම කෙනාටම පොදු ධර්මතාවය. නමුත් කෙනෙක්ගේ ජීවිතේ බොහෝ කොට ප්‍රශ්න වලින් දුක් කම්කටොළු වලින් පීඩිත වෙලා තියෙන්න තවත් හේතු තියෙනවා. මේකට හේතුව තමයි ප්‍රධාන හේතුව තමයි මේ අතීත අකුසල කර්ම බලවත් වීම. හැම කෙනාගේම ජීවිතේ ප්‍රවෘත්ති විපාක විදියට පුංචි හරි අකුසල කර්ම විපාක දෙන කාලපරාස එනවා. ඒක හැම කෙනාටම පොදුයි. හැබැයි කෙනෙකුගේ ජීවිතේ නිරන්තරයෙන්ම දුක් පීඩාවලට භාජනය වෙමින් යනවා නම් පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ නැවතිලා මොකද්ද මේකට හේතුව. ඉවසීමෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ මේ ප්‍රශ්නේ දිහා. ඒකෝ තමයි අපි පෙර ජීවිතේ වපුරපු දේ තමයි මේ අපිට මේ ජීවිතේ ලැබෙන්නේ. පෙර ජීවිත තුල අපි ප්‍රාණඝාත කරලා තියෙනවා නම්, සුන්ගේ ජීවිත සත්වයන්ගේ ජීවිත තොර කරලා තියෙනවා නම් මේ ජීවිතෙත් අපිට බොහෝ රෝග පීඩා තියෙනවා. ඒවා බෙහෙත් කරාට ලේසියෙන් සනීප වෙන්නේ. ඒ වගේම මේ ශරීර ආබාධ නොඑක් ආකාරයේ දේවල් හටගන්න. ලේසියෙන් සුවපත් කරන්න බෑ. මේවා බොහෝ විට මේ කර්ම විපාකවල හේතුවක්. අතීතයේ අපි වපුරපු දේ මොකද්ද වැපිරුවේ? අන්න අපි වැපිරුවේ ප්‍රාණඝාතයේ සත්වයන්ගේ ජීවිත තොර කරා. අපිට මේ ජීවිතයේ අස්වැන්න ලැබෙනවා 10000 වාරේ. ඔබ වැපිරුවේ අතීතයේ සොරකම නම්, අතීත බවලි වැපිරුවේ සොරකම නම් තමන්ගේ වස්තු සම්පත් ලේසියෙන් රැක ගන්න බෑ. ඒ වගේම ගන්න දේවල් විනාශ වෙලා යනවා. තමන්ට ලොකු ධනයක් කොයිතරම් මහන්සි වුණත් ජීවිතේ උතේ ඉඳන් රැ වෙනකම් වෙහෙසුණත් ලේසියෙන් ලොකු ධනයක් උපය ගන්න වෙන්නේ. ඒ අතීතේ වපුරපු දෙයට දැන් ගන්න ඵලයේ භුක්ති විඳිනවා. ඔබ අතීතේ වැපිරුවේ කාමිත්‍යාචාරය. අන්න මේ ජීවිතේ ඔබට ඒකේ ඵලයේ භුක්ති විඳින්න පුළුවන්. ඔබේ පවුලේ සමගියක් නැහැ. ඔබේ බිරිඳ අන්න සාම්පුරුෂය හොයාගෙන යනවා. ස්වාමියා අර ස්ත්‍රීන් හොයාගෙන යනවා. ඒ වගේ අන්න විපාකේ ලැබෙනවා අපිට. අරකේ ඵලය දැන් අපිට භුක්ති විඳින්න වෙලා තියෙනවා. ඊළඟට ඔබ වැපිරුවේ බොරුවම නම් අප්‍රමාණ මිනිස්සුන්ගෙන් රැවටෙන්න වෙනවා. වංචාවන්ට වාජනය වෙන්න. අතීතේ වපුරපු දේ අපිට ලැබිලා. සමහරට ඔබ වැපිරුවේ සුරාව නම් මත්පැන්න. ඔබ භාවිතා කරේ ඒක නම් අතීතේ. අන්න ඔබට මේ ජීවිතේ බොහෝ දුක්ඛම් කරලු ප්‍රශ්න, රෝග පීඩා, මානසික රෝග, විවිධාකාරී දේවල් අන්න තමන්ගේ ජීවිතේට එල්ල වෙනවා. බාධක පීඩා කම්කටොළු වෙනවා. අතීතයේ ඔබ වැපිරුවේ වෛරය නම් වෛරී සහගත පුජ්‍යලයන්ගෙන් බහුල වෙන ඔබ වටේ. ක්‍රෝධය නම් වැපිරුවේ ඔබේ දිහා මිනිස්සු බලන්නේ ක්‍රෝධයකින්. මෙන්න ජීවිතේ අපි යම් කාල පරාසයක් තුල ගෙවාගෙන ඉදි මේ සංසාර ගමනේ අපි වපුරපු දේ අද අපිට ලැබිලා. ඒකනේ අපි කියන්නේ මිනිස්සෙක්ගේ හිතක් රිදෙන වචනයක්වත් කියන්නේ. ඒකත් අපිට විපාක ලබන්න වෙනවා. දැන් ওই සසර එහෙම කරපු
ඒ පාපයන්ගේ විපාක බලන්න දැන් අපේ ශාසනය ඇතුලේ අපි අහලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ. අගසව් දෙන මතනේ එක්කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේ සසර තමන්ගේ අම්මයි තාත්තයි තමන්ගේ භාර්යාවගේ බහට ඝාතනය කරා. ඒක මහ විශාල පාපයක් නේ. අනතරී පාප කර්ම. බලන්න ඒකේ ශේෂ කර්මය උන්වහන්සේ 이르දිමතුන් අතරින් අගතැන්පත් වෙලත් ඒක විඳින්න ඕන හැටි බලන්න. ඒ වගේ ඊළඟට මේ ශාසනය අහගෙන ලකුණ්ඩ බද්දේ මහරහතන් වහන්සේ. එක වචනයකින් අර චෛත්‍ය හදන එක අඩු කරා. චෛත්‍ය උස අඩු කරා. වියදම අඩු කරගන්න. ශාසනය ඇතුලේ ඉපදිලා අපේ බුද්ධ ශාසනය ඇතුලේ ඉපදිලා මිටි කෙනෙක් බවට පත් වුණා. සසරේවට දුක් විඳින්න වුණා. ඒතකොට ආනන්ද හාමුදුරුවෝ ගැන සඳහන් වෙලා තිනවා ඔය අතීතයේ කරපු අකුසල් කර්ම වලට ඒ ශ්‍රී ආත්ම භාවයට වැටලා දුක් විඳපු හැටි. ඊළඟට අපි දන්නවා ලෝසක මහරහතන් වහන්සේ කුසගින්නෙන් හිටියේ ජීවිත කාලය තුළ. හරියට ආහාරයක් නැති වුණා කුසට. පින්ඩපාතේ වඩිනකොට මිනිස්සුන්ට පේන්නේ පාත්‍රය පිරලා තියෙනවා වගේ. දන් දෙන්න හිතෙන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු දානේ බෙදන්න යනකොට පාත්‍රය පිරලා කර්ම විපාකේ මහත බලන්න කොයිතරම්ද කියලා. ඒ වගේ මේ සසර අපි වපුරපු දේ අපි පස්සෙන් එනවා. ඒ වගේ තමයි අද ජීවිතය තුල අපිට දුක් කම්කටොළු පීඩා එක දිගට නොකඩවා ගලාගෙන එනවා නම් මිනිස්සුන්ගෙන් නින්දාවල් වැඩි නම් අපහාස වැඩි නම් මිනිස්සු අපිට වෛර කරනවා නම් පවුලේ සමගියක් නැත්තම් නේ ඒ වගේ බොහෝ ප්‍රශ්න ගැටලු වලට මුහුණ පාන්න හේතුව අන්න සසරේ කරපු දේවල්. ඒ සසරේ කරපු අකුසල කර්ම තමයි මේ දැන් අපි පසුපස හඹාගෙන එන්නේ. මෙහෙම වෙනකොට ජීවිතේ ගොඩක් දෙනා මොකද්ද කරන්නේ? Tamanට ප්‍රශ්න වැඩි වෙනකොට සීලෙන් ඈත් වෙනවා. ධර්මයෙන් ඈත් වෙනවා. සීල් රකින්න එක සාමුලේම නවත්තලා දානවා. හිතනවා මෙහෙම සීල් රැකලා වැඩක් නැහැ. මෙහෙම දන් දීලා වැඩක් නැහැ. මෙහෙම පින් කරලා වැඩක් නැහැ. මෙච්චර පින් කරලත් මෙච්චර දන් දීලත් ධර්මයේ හැසිරීලත් අපිටමයි කරදර අපිටමයි බාධා කියලා එහෙම සමහරු හිතනවා. ඒ හිතන්නේ ඇතරම ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිකම. මේ විපාකය ලැබෙන්නේ අපිට මේ අතීත සංස්කාර ධර්මයක විපාකයක් දැන් මේ මොහොතේ ගෙවන්නේ. එතකොට මේ මොහොතේ අපි කරන්නේ ඒකමනම්. ඒ එන ප්‍රශ්නවලදී කර්මවලදී ඒක විපාකේ අපි උපේක්ෂා සහගතව දරා ගන්න බැරි නම් ඉවසීමෙන් ඒක දරා ගන්න බැරි නම් අපි තව තවත් පව් කරනවා නම් අධර්මිෂ්ඨ වෙනවා නම් ප්‍රාණඝාත ආදී පව්කම් කරනවා නම් එන ප්‍රශ්න හමුවේ කාමිත්‍යාචාර ආදී පව්කම් කරලා මුදල් හොයන්න බලනවා නම් නැවත ගිහිල්ලා වැටෙන ඊටත් වඩා මහා දුකකට සමහර මිනිස්සු සමන්ගේ ජීවිතේ කල්පනා කරන ඔය එන ප්‍රශ්න වලින් ගැලවෙන්න ගන්න තීරණ මොනවද? එක්ක රේල්ලුවට බෙල්ල තියෙනවා, වස බෝතලයක් අතර ගන්නවා, ගෙල වැලදා ගන්නවා, සමහර සියදිවි හානි කරගන්නවා. මේ ජීවිතේ කර්ම විපාකයක් යම් විදියකට විපාක දෙද්දී තමන් කරගන්න ලොකුම විපාකය තමයි ඊළඟට ඊටත් වඩා දුක් විඳින තැනක් හදා ගන්නවා තමන් විසින්. ඒ ගිහිල්ලා වැටෙන්නේ දිරේකට. ඒකාන්තයෙන්ම ද්වේෂයෙන් මරණ පුජ්‍යලෝ තමන්ගේ ශරීරය කෙරෙහි තමන් කෙරේවත් ආසාවක් නැතුව තණ්හාවකින් මේ ඒ කියන්නේ මෙතන මේ ද්වේෂයක් හටගෙන ඇති කරගන්නා වූ වෛරී චේතනාව නිසා තමන්ගේ ජීවිතය අහිමි කරගත්තාම ගිහිල්ලා දිරේකට වැටෙනවා. එක්ක ප්‍රේත ලෝකෙට තිරිසන් ලෝකෙට වැටෙනවා. අන්න අර අතීතේ කරපු ඒ කර්ම විපාකේ යම් තාක් දුරට ප්‍රවෘත්ති විපාක මෙතනින් ගෙවමින් ඉද්දී ඒක තමන් කරපු කුසල කර්ම වලින් තමන්ට යටපත් කරලා දාගෙන ටික හරි ගොඩ වෙන්න තිබුණු අවස්ථාවක් නැති කරගෙන උතුම් මනුස්ස ජීවිතේම බිල්ලට. ඒ නිසා වටිනාම කාරණාව තමයි මනුසාත්ම භාවය කියන එක. මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේක හරියට කන කැස් පෑවේ වියසුදුරකින් එළිය බලනකොටත් වඩා දුර්ලභ කාරණයක්. කන කැස් පෑ අවුරුදු 100ක් මුහුදේ උඩට ඇවිල්ලා අර පාවී තියෙන උතුරෙන් හමන හුලඟට දකුණට පාවෙලා යන ඒ වගේ හිට මෙහෙට වෙලා තියෙන පාවී තියෙන අර වියගහේ සිදුරට මේ කන කැස් පෑ වගේ ඇහැ කවදා හරි එන්න පුළුවන්. හැබැයි එහෙම ආවත් ඒක ඊටාම දුර්ලභ කාරණාවක්, කලාතුරකින් වෙන්න පුළුවන් කාරණාවක්. නමුත් මේ මනුස්සාත්ම භාවය කියන එක එහෙම ලැබෙන එකක් නෙවෙයි. ඊටත් වඩා දුර්ලභ කාරණාවක්. මේවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු දරුවෝ. ඒ නිසා ලැබිච්ච මනුස්ස ජීවිතේ ඉහළින් තියන්න. ඊතුරු සියලු දේවල් යටින් තියන්න. Tamanට මේ ජීවිතේ ලැබුණු භාර්යාව වේවා, සාමි පුරුෂයා වේවා, දුවදරුව වේවා හැම කෙනෙක්ම මේ Tamanට ලැබුණු මිත්‍රයෝ යාළු මිත්‍රාදීන් අසල්වැසියෝ මේ හැම කෙනෙක්ම යටින් තියන්න. ඒ යටින් තියලා කියන්නේ අපිට ජීවිතේ මොන ප්‍රශ්න කම්කටොළු දුක් කරදර බාධක ආවත් මේ හැම දෙයක්ම බැඳිලා තියෙන ওই බාහිර වස්තු සම්පත් එක්ක පුජ්‍යලයන් එක්ක තමන්ගේ දුවදරුවන් එක්ක තමන්ගේ ස්වාමියාත් එක්ක භාර්යාවත් එක්ක ඒ බැඳිලා තියෙන ප්‍රශ්න ටික තමන්
කල්පනා කරන්න ධර්මානුකූලව ධර්මිෂ්ඨව ඒකට උත්තරයක් ගන්න බලන්න. සසර අපි වපුරපු දෙයට අපිට දැන් ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා නිහඬව දරා ගන්න පුළුවන්. නිහඬව දරාගෙන මෙන්න මේ වගේ දුක් කරදර පීඩා ජීවිතයට එද්දි තමන් රකින්න සීලය නොකඩවා රකින්න. තමන් දීපු දාණය නොකඩවා දෙන්න. ඒ පින්කම් පවත්වාගෙන යන්න. ඒ අසීරුම කාලේ රකින්න සීලේ පුදුම වටිනකමක් තියෙනවා. අසීරුම කාලේ දෙන දාණේ පුදුම වටිනකමක් තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙක්ට ජීවිතේ බොහෝ වස්තු සම්පත් තියෙනකොට දෙන දානයක් තමන්ට නැති වෙලාවේ බුදුරජාන් වහන්සේ උදෙසා පූජා කරන මේ බුද්ධ පූජාවේ ටිකේ ආනිසංසය මහා ගොඩක්. ඒකට චේතනාවක්, ඒ චේතනාව ප්‍රබලයි. එහම චේතනාවක් ඇති වෙන්නේ නැද මිනිස්සුන්ට නැති වෙලා යනකොට දුකට වැටෙනකොට මුදල් නැති වෙලා යනකොට වස්තු සම්පත් නැති වෙලා යනකොට ජීවිතේට ඔයගේ දුක් පීඩා එනකොට රැකපු සිල් අමතක වෙනවා මිනිස්සුන්ට. සත්තු මරලා හරි සල්ලි හොයන්න බලන්නේ මිනිස්සු. තමන්ගේ ළමයි කිරි ටික ඉල්ලලා අඬනකොට, කෑම ටික ඉල්ලලා අඬනකොට සත්තු මරලා හරි මිනිස්සු සල්ලි හොයන්න බලන්නේ. හොරකම් කරලා හරි සල්ලි හොයලා දෙන්න බලන්නේ. කාමිත්‍යාචාර පවක් හරි කරලා ඒ ස්ත්‍රීන් මේවා කරන්න බලන්නේ තමන්ගේ ළමයි හදාගන්න අන්නේ පව්කම් කරනවා. බොරුවෙන් හරි මොනවා හරි කරලා වතුර විකුණලා හරි මොනවා හරි පාපකාරී වැඩක් කරලා ජීවිතේ මුදල් හොයා ගන්න බලන ජීවත් කරනවා. හැබැයි ජීවිතේ ධර්මිෂ්ඨ පුජ්‍යලයා ධර්මානුකූලව ජීවත් වෙන පුජ්‍යලයා සීල් ගුණ දහම් පුරන පුජ්‍යලයා කවදාවත් කොයිතරම් තමන් නැති වෙලා ගිය ජීවිතේ මරණයටපත් වුණත් සීලය කියන එක මුලට දීලා සීලය රැක ගන්නවා විනා සිල්පද ටික බිඳගන්නේ නැහැ. අන්න බලන්න ඒකයි මෙතන තියෙන ශ්‍රේෂ්ඨකම. කොයිතරම් අපි බිඳුවට වැටුණත් ජීවිතේ සීලය ආරක්ෂා කරගන්නවා. ධර්මයේ දන්න පුජ්‍යලයා. ඒ වගේම තමයි තමන්ට කොච්චර නැති වුණත් තමන්ට ලැබුණු බත් පතෙන් එක බත් පිටක් හරි සතෙක්ට හරි දීලා ඒ ආහාර ටික ගන්න. දානේ ආනිසංස දාන්න. කර්මයේ කර්මඵලයේ විශ්වාස කරනවා. අන්න ජීවිතේ මෙහෙම දුක් කරදර පීඩා එනකොට ඒවට මුහුණ දෙන්න පුළුවන් නොසැලෙන හිතක් හදාගන්න. ඒක හදන්න මේ ලෝකේ වෙන තැනක් නැහැ. ඒක හදන්න තියෙන එකම තැන ධර්මයේ විතරයි. බුදුරජාන් වහන්සේගේ ධර්මය හර හදන්න පුළුවන් දෙයක් නැහැ. එක එක කෝණ වලින් බලන එක එක මිනිස්සු ලෝකෙදී එක එක මනෝවිද්‍යාව උපදේශන දෙන උපදේශන වැඩමුළු තියෙන. ඉතින් මිනිස්සුන්ගේ අසරණතාවය මත මිනිස්සුන්ගේ මුදල් උපයා ගැනීමේ ව්‍යාපාර ලෝකේ තියෙනවා. දැන් සමහර විට කෙනෙක් මේ වගේ නාලිකාවක් පවත්වාගෙන යන කෙනෙක් සමහර කියයි බුදු ගුණ අපි මේ වලින් මේ වගේ දේවල් කරනවා මෙන්න මේ බුදු ගුණ ටිකෙන් සනීප කරන්න පුළුවන් මේ ලෙඩා කියලා. සමහරට ඉතින් මිනිහ කසරණ වුණාට පස්සේ මේ මිනිස්සයා කොහේ හරි ගිහිල්ලා තමන්ගේ ජීවිතේ ගොඩ දාගන්නේ බලන්න. ඉතින් අවසානයේ කියනවා මෙන්න මේ තෙල් එකක් තියෙනවා මෙච්චර පිරිත් කරලා තියෙනවා මට මෙච්චර දෙන්න 50000ක් දෙන්න 60000ක් දෙන්න. කෙනෙක් මුදල මුලට දාලා කතා කරනකොටම තේරුම් ගන්න ධර්මීය පැත්තෙන් ඇවිල්ලා අවසානයේ එන්නේ තමන්ගේ ජීවිතේ වෙනම කොටසකට. එතකොට ඒක වැඩක් නැහැ. ඒ පුජ්‍යලයා ඇසුරු කරලා වැඩක් නියම කල්යාණ මිත්‍රෙක් නෙවෙයි. ජීවිතේ ධර්මයේම තමයි අපි පිට කරගන්න ඕන මේ ජීවත් වෙන කාල පරාසය ඇතුලේ මිනිස්සු ඇසුරු කිරීම තුලින් මිනිසුත් අත්දැකීම් ලබා ගන්නවා. ඉතින් ඒ අත්දැකීම් ජීවිතේට වටිනවා. අන්න ඒ නිසා හැම මොහොතකම මොන ප්‍රශ්න ආවත් ජීවිතය තුල ධර්මයෙන් පරිබාහිර යන්න. ධර්මයේ තුල සීල්පද ටික බෙදවන්නේවා සීලය ආරක්ෂා කරන්න. පුළුවන් විදියට කොයිතරම් Tamanට නැති වුණත් දන් දෙන්න. අපිට අද මෙහෙම වෙලා තියෙන්නේ මේ නිසා පෙර ජීවිතේ මං දන් නොදීපු නිසාද මට 3 වේලට ආහාර ටික නැති වෙලා තියෙන. එක වේලයි අද කන්න වෙලා තියෙන්නේ. හිතන්නේ මේ මොහොතේ මේ විදියට. නිසා මිනිස්සුන්ගේ නිന്ദා පීඩා ගලාගෙන එනවා. සමහර විට තමන්ගේ භාර්යාව නිසා වෙන්න පුළුවන්, සාමි පුරුෂයා නිසා වෙන්න පුළුවන්. අතීතයේ මම මේ විදිහ කාමිත්‍යාචාර ආදී පව්කම් කරලා තව කෙනෙක්ගේ ලස්සනට ජීවත් වෙච්ච පවුල අනවින කොඩිවිනේ හරි විනාශ කරලා දාලා මොකක් හරි හතුරුකමක් කරලා මිනිසුන්ට කරපු වෛරයක්. අද ඒක මට 100,000 ගුණෙන් ලැබිලා තියෙනවා. 100,000 ගුණෙන් ඉන්නේ. එක හොරකමයි කරන්නේ ජීවිතේ. අප්‍රමාණව තමන්ගේ වස්තු සම්පත් නැති වෙන විදියට තමන්ගේ ජීවිතේට ඒ කර්මය බලපාන. එක ප්‍රාණඝාතයයි කරන්නේ. හැබැයි ජීවිතේ සසර බොහෝ ආත්ම ගානක් ඒ ප්‍රාණඝාතයේ හේතුවෙන් තමන්ගේ ජීවිතේ නැති වෙලා යනවා. සමහර එක කාමීත්‍යාචාර පාපයයි කරේ ජීවිතේ. ඒක හේතුවෙන් අප්‍රමාණව තමන්ගේ ජීවිතේ දුක් විඳින්න වෙනවා. ඉන්ද්‍රියගාමී වෙනවා, പ്രേත ලෝකවලට වැටෙනවා. ඒ නිසා හැම මොහොතකම අන්න තේරුම් ගන්න හිතෙන් එක වචනයකින්වත් මිනිස්සෙගේ හිතක් රිද්දන්න එපා. ජීවිතේ ධර්මිෂ්ඨව ජීවත් වෙන්න. ධර්මිෂ්ඨව ජීවත් වෙන තරමට තමන්ගේ ප්‍රශ්න ටික ලිහලා යනවා. මේ ප්‍රශ්න කම් කඩළු දුක් කරදර පීඩා ටික මැද්දේ ධර්මයේ අතනහොර ධර්මයේ තුල
බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නය පිහිට හැර වෙන පිහිටක් නෑ මේ ලෝකේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං. ඒ නිසා මේ කාරණාව හොඳට සිහිය තියාගෙන ජීවිතේ මොන ප්‍රශ්න දුක්ඛම් කරලු බාධකාවත් ධර්මයේ තුල පිහිටලා ජීවත් වෙන්න ටිකෙන් ටික හිමින් හිමිට තමන්ගේ ජීවිතේට යහපත් කාලය උදා වෙනවා. ඒ වගේම මේ ජීවිතයත් සාර්ථක වෙලා මතු සසරත් තමන්ට නිර්වාණ සාන්තිය පිණිස ඔය කරගන්නා වූ කුසල් ටික දුක් පීඩා මැද්ද කරගන්නා වූ ධර්මයේ හැසිරෙන කුසල් ටික ඒකාන්තයෙන්ම හැම කෙනෙක්ටම හේතු වෙනවා.